වයම් පළාතේ කෘෂිකර්ම සත්ව නිෂ්පාදන කටයුතු වල නියැලෙන ප්‍රජාවගේ කර්මාන්ත තවදුරටත් සහසංවර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ණය පහසුකම් ලබා දෙන බව ඔබ දන්නවාද? ටික දෙනෙක් මේ පිළිබඳ දැනගත්තත් විශාල පිරිසක් නොදන්න නිසා මෙම වීඩියෝ මගින් සවිස්තරාත්මකව ඔබව දැනුවත් කිරීමට අපි කල්පනා කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි ප්‍රවර්ධනාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම අරමුදල හඳුන්වන්නේ කෘෂි ව්‍යවසායක සංවර්ධන චක්‍රීය ණය අරමුදල ලෙසයි. 2024/12/31 දින ආරම්භ කරන ලද මෙම අරමුදල අද වන විට මිලියන 271ක වත්කම් ඇති අතර රුපියල් මිලියන 62.45ක ස්ථාවර තැන්පතු පවතී. අරමුදල සඳහා මුදල් ලැබෙන්නේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන සහ ණය ලබා දීමෙන් අය කරන වාරික හා පොලිය මත සහ ස්ථාවර තැන්පතු පොලිය මතය. දැනුවත් කරලා ඊට පස්සේ මේක පටන් ගන්න මුදල් ප්‍රතිපාදන හොයාගන්න එක ලොකු ගැටලුවක් තිබ්බා. ඒ ගැටලුවේදී අපිට වාර්ෂික පොලිය 6% පදනම යටතේ ලක්ෂ 5ක ණය මුදලක් ලබා දුන්නා. ඒ ණය මුදලත් එක්ක මේ විදිහට මේ ගෘහය ඉදි කරගත්තා. මේ නෙට් එකටයි මේ ඉදි එකටයි මේ වතුර සප්ලයි ටිකටයි 2,50,000ක් ගියා. 2,50,000යි ඊට පස්සේ මට ඊට වඩා අමතර වියදමක් ගියේ කණු වලට. කණු වලට මට රුපියල් 90,000ක විතර මුදලක් ගියා. ඉදි කරගන්න රුපියල් 50,000ක විතර වියදමක් ගියා. ඉතින් ඊට පස්සේ අනිත් ටික මම අපේ වයිෆ්ත් එක්කයි තව මේ ගන්න වෙලාවට ගන්න උනා ගත්තා. කරා ඉතින් මේක දැන් අනිත් තැනක තියෙන මිරිස් පැලයකට වඩා මේක මිරිස් පැලේ අතිසාර්ථකයි කියලා මට දැනෙනවා. ණය මුදල ක්‍රියාත්මක වීමට අදාළ සියලු රීතීන් ඇතුළත් කර ඇති අතර වයම් පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය යටතේ පවත්වාගෙන යනු ලැබේ. ලක්ෂ 5ක උපරිමයකට යටත්ව ණය පහසුකම් සපයන අතර පොලි අනුපාතය 6%කි. ණය පහසුකම් ලබා ගන්නා අයගේ වයස් සීමාව ලෙස 18ත් 55ත් අතර අයට පමණක් සීමා වේ. ණය හිමියන් අදාළ අරමුදලට ණය මුදල සහ පොලිය කාර්තුමය වශයෙන් බැර කළ හැකිය. ණය ලබා දීමේ ක්‍රමවේදය වන්නේ කෘෂි ප්‍රවර්ධන නිලධාරීන් විසින් ශේෂ්ත්‍ර පරීක්ෂා කර ප්‍රතිලාභීන්ට අදාළ අයදුම්පත් නිර්දේශ කර අමාත්‍යාංශ වෙත යොමු කරනු ලැබේ. එම අයදුම්පත් ව්‍යාපෘති භාර නිලධාරි මගින් චක්‍රීය ණය තාක්ෂණික කමිටුව වෙත යොමු කරනු ලැබේ. තාක්ෂණික කමිටුව කෘෂි ප්‍රවර්ධන නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන අතර සභාපතිත්වයේ සහකාර ලේකම් විසින් දරනු ලැබේ. මෙම කමිටුව මගින් අදාළ අයදුම්පත්වල තොරතුරු සලකා බලා චක්‍රීය ණය ලබා දීමේ සීමාවට යටත්ව ණය මුදල නිර්දේශ කරනු ඇත. එසේ නිර්දේශ කරනු ලබන ණය දුම්පත් චක්‍රීය ණය කළමනාකරණ කමිටුව මගින් නැවත පරීක්ෂා කර බලා අනුමැතිය ලබා දෙන අතර ඉන්පසුව අදාළ ලේඛන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙත යොමු කරනු ලැබේ. ප්‍රතිලාභීන් විසින් බැංකුවට අදාළ ලිපි ලේඛන සම්පූර්ණ කිරීමෙන් පසු ණය මුදල නිදහස් කරනු ලැබේ. චක්‍රීය අරමුදල අමාත්‍යාංශ ක්‍රියාත්මක චක්‍රීය අරමුදලින් ලෝඩ්නයක් කරන් දුන්නා. දැන් ඉඳලා තමයි මෙයා දැන් මේ වර්තමාන වෙනකොට මේ ගොඩනැගිලා ටිකට් අපේ ගොල්මත් එක්ක විදිහට දැන් ඇත්තටම අපි නැතත් එයා පොඩි අයිඩියා එකක ඉන්නවා. ණය ලබා දීමේ කොන්දේසි ආරම්භක තැන්පතුව රුපියල් 1000ක් වන අතර ආයෝජන ගිණුමක් සහ ණය ගනුදෙනු ඉදිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළ යුතුය. ආයෝජන ගිණුම් ශේෂය රුපියල් 5000ක් වන අතර ප්‍රතිලාභියාගේ මනාපය මත මාසික තැන්පතුවක් සිදු කළ හැකිය. 12 දිනක කණ්ඩායමක් අමාත්‍යාංශ ලේකම්තුමා සංකල්පයක් අනුව අර කණ්ඩායම් හදන්න අපිට වැඩසටහනක් තියෙනවා. ඒකෙදි මෙයාලගේ 12 දිනක කණ්ඩායමක් හදලා මේගොල්ලන්ට අපි ලක්ෂ 2 ගාන එක ගොවියෙකුට ලක්ෂ 24ක් පළාත් අමාත්‍යාංශයෙන් අසල්. ඒක මාස 6කින් ගෙවලා ගන්න මේ විදිහට වැඩ කාස් කරගෙන මේ ගොවි මහත්තයා ගත්තාම මාගේ මේ වට්ටක් ආදායම ලක්ෂ 13ක් විතර වගේ සමස්තය ඔක්කොම ලක්ෂ 13ක් විතර වගේ ආදායමක් තමයි ගත්තේ නේ. අපහසුකම් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා රජයේ ඇපයක් සහ සාමාන්‍ය පුජ්‍යල ඇපයක්. ලක්ෂ 3ට වැඩි ණය සඳහා රජයේ ඇප දෙකක්.
ප්‍රතිලාභියාගේ කැමැත්ත මත නිශ්චල දේපල ඇපයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. ප්‍රතිලාභී ඔබ සියලු දෙනා ව්‍යවසායකයන් ලෙස නගා සිටුවීම අපේ ඒකායන ප්‍රාර්ථනාවයි. එබැවින් ඔබ සියලු දෙනා අප හා එක් වී ඔබේ අරමුණ ජය ගන්න.